මම අද කතා කරන්න උත්සාහ කරන මාතෘකාව මේ සමාජය තුළ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මාතෘකාවක්. ඉතින් ඔයත් මේ ප්‍රශ්නේ ගැන හිත ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එකෙන් ඒකට අවශ්‍ය උත්තරය හමු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ වීඩියෝ එකේ අවසානය වන තෙක්ම රැඳිලා ඉන්න කියන පුංචි ඉල්ලීම කරන ගමන් අපි අද මාතෘකාවට යමු. රැකියා බීතිකාව. මේක මම එහෙම හඳුන්වලා දුන්නේ අද සමාජය තුළ බීතිකාවක් බවට පත් වෙලා තියෙන කතා කළ යුතුම මාතෘකාවක් වෙන නිසා. ජීවිතය දිහා රාමුවක් තුළ ඉඳගෙන සාම්ප්‍රදායික ලෙස බලන කෙනෙක් රැකියාව සම්බන්ධයෙන් දකින්නේ හරි පටුපරාසයක කාරණා ටිකක් පමණයි. නමුත් මේ බුද්ධිමය යුගය තුළ බිහිවන දරුවන් ඒ රාමුව තුළ කොටු නොවි රැකියාව සහ අනාගත ජීවිතය සම්බන්ධයෙන් පුළුල් කෝණයකින් දකින්න උත්සාහ කරන නිසා වර්තමාන සමාජය තුළ සීක්‍රයෙන් ආකල්පමය වෙනස් වීම සිදුවෙමින් පවතිනවා. පැරණන් පුරුදු වෙලා හිටිය රැකියාවේ සුරක්ෂිතභාවය සහ රැකියාවෙන් පසුව ගත කරන විශ්‍රාම ජීවිතය ගැන සලකා බලා රජයේ රැකියාවක් තෝරගන්න. නමුත් ඒ සම්ප්‍රදායට තිත තියලා දැන් ගොඩක් කල. මොකද එහෙම බැලුවොත් ජීවිතේ හැම කාරණාවක්ම අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඉතින් රැකියාව කියන්නේ තවත් එක් කාරණයක් පමණයි. අවදානම් බාර ගන්න බැරි කිසිම පුද්ගලයෙකුට ජීවිතය දිනන්න බෑ. රැකියා ශාස්ත්‍රය සම්බන්ධයෙන් උඩුගම් බලා පිනන බොහෝ පිරිසක් මෑත කාලිනව බිහිවීම සතුටට කරුණක්. වෙනස් වන ලෝකයේ වෙනස් විදිහකට හිතලා දෙයක් කරන කෙනෙක්ට පැවැත්ම ස්ථිරයි වගේම තමාට අනන්‍ය වූ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න එකෙන් හැකියාව ලැබෙනවා. උදේ 8ත් 5ත් අතර රැකියාවකට පමණක් කොට නොවි වෙනස් වෙන ලෝකයට සමාන්තරව ගමන් කරන්න ඔයත් උත්සාහවන්ත වෙන්න. මෙතෙන්දි තවත් කෙනෙකුගේ දෙයක් අනුකරණය නොකර අලුත් දෙයක් වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ. අන්තර්ජාලය භාවිතා කරමින් ඔයාගේ ව්‍යාපාරික සංකල්ප, සේවාවන් මේවා පාරිභෝගිකයන් වැඩි පිරිසකට හඳුන්වලා දෙන්න ක්‍රම දැන් බිහි වෙලා තියෙනවා. අලෙවිකරණය පහසු වෙලා තියෙනවා. ඉතින් මම මෙතෙන්දි කියන්න උත්සාහ කළේ ඔයාගේ අධ්‍යාපන මට්ටමට අදාළව සුදුසු රැකියාවක් තවමත් ඔයාට ලැබිලා නැත්නම් තමන්ගේම දෙයක් පුංචියට හෝ පටන් ගන්න හිතලා බලන්න. අද කාලේ අවුරුදු 14 15 ඉඳන්ම ළමයි අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරගෙන යන ආකාරය මම දැකලා තියෙනවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන ලෙස ඒ දේවල් කරගෙන යන එකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. මොකද ඒක දලදේශීය ආදායම් තත්ත්වය වර්ධනය වෙන්නත් හොඳ හේතුවක් වෙනවා. අමතර ආදායම් ඉපයේ හැකි රැකියාවන් කිහිපයක්ම ඔයාලට කරගෙන යන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂතාවයක් විදිහටයි මම දකින්නේ. යම් පුද්ගලයෙක් දැනට කරගෙන යන රැකියාව මාරු කරන්න හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමන්ගේ මහන්සියේ තරමට ලැබෙන ප්‍රතිලාභයේ ප්‍රමාණවත් නොවීම. නැත්නම් වැඩ කරන පිරිස අතර යම් යම් ආකාරයේ ඝට්ටනයන් හේතු කොටගෙනත් ඇතෙමෙකුට රැකියා පරිසරය නීරස වෙනවා. නැතිනම් වැඩ අධිකකම, අවදානම් සහගත රැකියාවක් වීම කියන කරුණුත් ඉවහල් වෙන්න පුළුවන්. ඉතින් මේ මොන කාරණේ වුණත් රැකියාවෙන් රැකියාවකට මාරු වෙවි යාම හිතරම සුදුසු කාරණාවක් නම් නෙවෙයි. ඒකාකාරී සේවා කාලයක්, අදාළ තනතුරු පිළිබඳව පූර්ණ අවබෝධයක් මේ කාරණේ නිසා නොලැබෙන්න පුළුවන්. එවැනි රැකියා මාරු වීම හරියට හිසර අතරයට බෙහෙත් නොකර කොට මාරු කරනවා වගේ වැඩක්. කොහොම වුණත් Taman කැමති විෂය පද්ධතියකට අදාළ රැකියාවක නිරත වන්නට හැකියාව තියෙනවා නම් බොහෝ දුරට ඒ ඔස්සේ ඉහළ සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙන තෙක් ගිහින් එන්නම්. හැම දිනාටම සුබ සතියක්.